ලෝක ප්‍රසිද්ධ පොතක් තියෙනවා මොබි ඩික් කියලා. ඔයා ඒ පොත ගැන අහලා තියෙනවද? මං ඔයාලට අද ගෙනල්ලා තියෙන්නේ චූටි මූවි රිවිව් එකක්. මේක ඇත්තටම මූවි රිවිව් එකක් කියන්නත් බෑ. කොහොම වුණත් කමක් නැහැ. මේක බලලා ඉන්නකෝ. මොබි ඩික් කියන පොත වගේම 1820 දී ඇමරිකාවේ බෝට්ටුවකට මුහුණ දෙන්න උණු දරුණු අත්දැකීමක් මූලික කරගෙන හදපු ලස්සන චිත්‍රපටයක් ගැන තමයි මම දැන් ඔයාලට කියන්න හදන්නේ. මේ චිත්‍රපටයේ නම In the Heart of the Sea. ඒ කියන්නේ මුහුදේ හදවත. වර්තමානය වෙද්දී ගින්දර පත්තු කරන්න භූමි තෙල් ලාම්බු තෙල් වගේ දේවල් තිබ්බට අතීතයේ තිබ්බේ නැහැ ඒ වගේ දේවල්. අතීතයේ තිබ්බේ තල්මස් තෙල්. අන්න ඒ විදිහට තල්මස් තෙල් හොයාගෙන යන දියවරයන් පිරිසකට මුහුණ දෙන්න උණු කතන්දරයක් ගැන තමයි මේ චිත්‍රපටයේ පුරාවටම දිගහැරෙන්නේ. අපි හැමෝම ආසාවෙන් බලපු තෝර් කතා මාලාවේ තෝර් තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය හොබවන්නේ. තල්මස් තෙල් ගන්න නම් තල්මසුන් දඩයම් කරන්න වෙනවා. අන්න ඒ වෙනුවෙන් තමයි මේ දියවරයන් පිරිස මහ මුහුද වෙතට යන්නේ. මෙන්න මේ ගමන අතරතුරදී මෙයාලට හම්බ වෙනවා දරුණු විදිහේ රාක්ෂයෙක්. මෙයා රාක්ෂයෙක් කිව්වට සුදු පාට නිල් තල්මසෙක්. තමන්ගේ රංචුව ඝාතනය කරන්න එන දියවරයන් පිරිසකට එරෙහිව දියත් කරපු වික්‍රමයක් ගැන තමයි මේ චිත්‍රපටයේ අන්තර්ගත වෙලා තියෙන්නේ. එකපාරටම සිද්ධ වෙන තල්මසාගේ ආක්‍රමණයත් සමගම තම සගයන්ගේ අහිමිවීමත් ඒ වගේම තමයි ආහාර හිඟියත් යන හේතුකාරණා මූලික කරගෙන ජීවිතය රැක ගැනීමට සිදු කරන ප්‍රයත්නයක් විදිහට මේ ෆිල්ම් එක අපිට හඳුන්වන්න පුළුවන්. මම්මුලා ගතිය හින්දා ජීවිතය බේරා ගැනීමට සිද්ධ කරන සටනත් අපි මෙහිදී කතා කරන්න ඕනේ. කොහොම නමුත් හිතාගන්නවත් බැරි අවසානයක් තියෙන මේ ලස්සන චිත්‍රපටය ගැන මම මීට වඩා මුකුත් කියන්න යන්නේ නැහැ. ඔයාලට පුළුවන් මේ චිත්‍රපටය හොයාගෙන බලන්න. මම මේ චිත්‍රපටයේ සම්පූර්ණ නම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න. කොහොම නමුත් ආසාවෙන් බලන්න පුළුවන් චිත්‍රපටයක් තමයි The Heart of the Sea කියන චිත්‍රපටය. විශිෂ්ට සම්මාන කිහිපයකින්ම මේ චිත්‍රපටය සම්මානයට පාත්‍ර වෙලා තියෙනවා. අන්න ඒ හින්දා තමයි මම මෙන්න මේ චිත්‍රපටය ගැන ඔයාලට කිව්වේ. කම්මැලිකමකින් තොරව බලන්න පුළුවන් සුපිරිම චිත්‍රපටයක් තමයි මේක. ඉතින් මම ඔන්න ඔයාලා හැමෝටම ආරාධනා කරනවා මේ චිත්‍රපටය බලන්න කියලා.